ඔබත් යම්කිසි ආයතනයක සේවය කරන සේවකයෙක්ද? එහෙනම් ඔබටත් අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ නිවාඩු. ඔබට හිමි නිවාඩු ගැන කතා කරන්න කලින් ඒත් එක්කම යන දවසක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි ඔබගේ සේවා කාලය. ඔබ යම්කිසි ආයතනයක සුළු සේවයේ සිට ප්‍රධාන විධායක නිලධාරියා දක්වා වූ සේවා පරාසය තුල ඉන්නවනම් ඔබ ඔබගේ සේවා කාලය සහ සේවක නිවාඩු ගැන දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙමයි. ඔයා බොස්ගෙන් අහන්න කලින් ඔයාට නිවාඩු දෙන්න පුළුවන්ද කියලා, නිවාඩු ගන්න පුළුවන්ද කියලා ඔයා දැනන් ඉන්න ඕනේ. ඔයාට ආයතනයෙන් හම්බෙන නිවාඩු කොහොමද ලැබෙන්නේ කියලා. සහ ඒ වගේ වටපිටාව දැනගන්න ඕනේ. අද අපි කතා කරන්නේ ඒ ගැන. ආයතන සහ සේවකයන් ගැන කතා කරපුවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් රාජ්‍ය අංශය, දෙක පෞද්ගලික අංශය. අද අපි කතා කරන්නම් පෞද්ගලික අංශය ගැන. විශේෂයෙන්ම ආයතනික සේවකයන් ගැන කතා කරද්දී ඒ පිළිබඳ නෛතිකව දක්වා තියෙන්නේ 1954 අංක 19 දන්න කඩසාප්පු හා කාර්යාලය සේවකයන් පිළිබඳ පනතේ. මේ පනතේ සඳහන් වෙනවා සේවකයන්ගේ සේවා කාලය, ඔවුන්ගේ නිවාඩු, ඔවුන්ට අතිකාල දීමනා ගෙවීමේ ආකාරය සහ ඒ වගේ බොහෝ කාර්යාල සේවකයන්ට අවශ්‍ය දේවල් මේ පනත මගින් දක්වා තියෙනවා. ආයතන ප්‍රධානියෙක් හරි ඔබගේ පරිපාලකයෙක් හරි ඔබගෙන් සේවය ලබා ගන්නවා නම් ඔවුන්ට ඔබගෙන් ලබා ගන්න පුළුවන් උපරිම සේවා කාලයක් තියෙනවා. ඔවුන්ට පුළුවන් ඕනනම් ඒක අඩුවෙන් ලබා ගන්න. හැබැයි දවසකට එහෙමත් නැත්නම් සතියකට ඔවුන්ට ඔබගෙන් ලබා ගන්න පුළුවන් උපරිම සේවා කාලයක් තියෙනවා. මේ සේවා කාලය කොපමණද? සාමාන්‍යයෙන් නම් දිනකට පැය 8යි. සතියකට පැය 45යි. එතකොට ඔබ කාර්යාලයේ සේවය කරන්නේ පැය 8 ගාන නම් දවස් 5කුත්. ඒ කියන්නේ පැය 40ක්. ඊළඟට සෙන්සුරාදා වරුවක් පැය 5ක කාලයක් එකතු වෙලා තමයි 45 ගණනය කරනු ලබන්නේ. ඔබ දන්නවා ඇති සමහර සේවා ස්ථාන සතියේ අග එහෙම නැත්නම් සෙන්සුරාදා ඉරිදා දිනයන්හි සේවකයන්ගේ සේවය ලබා ගන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් සතිය දින 5 පුරාවට පැය 9 ගානේ ඔවුන්ගේ සේවය ලබා ගන්නවා. ඒ අනුව ගත්තත් නම් වරක් 5 පැය 45යි. ඒ අනුව පරිපාලකයින්ට එහෙමත් නැත්නම් ආයතන ප්‍රධානීන්ට පෞද්ගලික අංශයේ ඔබගේ සේවය ලබා ගන්න පුළුවන් සතියට පැය 45ක් විතරයි. ඔබ මේ පැය 45 ප්‍රමාණය සතියකට ලබා දීලා එතනින් එහාත් ඔවුන්ට ඔබගේ සේවය අවශ්‍ය නම් ඔවුන්ට ඔබට අතිකාල දීමනා ගෙවන්න සිදු වෙනවා. ඒ කියන්නේ සතියකට හිමි පැය 45 ඔබ කවර් කරාට පස්සෙත් ඔවුන්ට තවත් වැඩ තියෙනවා නම් එහෙමත් නැත්නම් තවත් සිදු කර ගැනීමට කාර්යයන් බොහෝමයක් තියෙනවා නම් ඒ කාර්යයන් කර ගැනීමට ඒ පැය 45 ඉක්මවා යාමට සිදු වෙනවා. ඒ වගේ අවස්ථාවලදී ඔබට අතිකාල දීමනාවක් ගෙවීමට අදාළ ආයතනයට සිද්ධ වෙනවා. එතකොට කොහොමද මේ අතිකාල දීමනාවට ගෙවන්නේ? ඔබ සාමාන්‍ය ආකාරයෙන් ඔබට ගෙවන වැටුප වගේ එකමාරක මුදලක් මේ අතිකාල දීමනා ලබා ගන්නා කාල පරාසය තුලදී ඔවුන් ඔබට ගෙවිය යුතුයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දවසක් වැඩ කරොත් අතිකාල දීමනා එහෙම නැත්නම් පැයක් වැඩ කරොත් ඒ පැයට අදාළ හෝ ඒ දවසට අදාළ ගෙවීම වගේ එකමාරක මුදලක් ඔබට වැඩිපුර ගෙවිය යුතුයි. සතියකට අතිකාල දීමනා ලබා ගන්න පුළුවන් පැය ගාන කොපමණද? ඇත්තටම කියනවා සතියකට කරන්න පුළුවන් පැය ගාන පැය 12යි. ඔබට දින පැය 45ට අමතරව තවත් පැය 12ක් කාලයක් OT කරන්න පුළුවන්. හරි, ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ සේවක නිවාඩු ගැන. විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ ඔබට නිවාඩු විශාල ප්‍රමාණයක් හිමි වෙනවා. මේ නිවාඩු ගැන කතා කරද්දී annual leave, casual leave, poor day, ඒ වගේම maternity leave, holidays මේ හැම දෙයක් ගැනම කතා කරන්න පුළුවන්. අපි මොකද්ද මේ annual leave, වාර්ෂික නිවාඩු කියන්නේ කියලා කතා කරමු. පනතට අනුව ඔබ පෞද්ගලික ආයතනයක සේවය කරනවා නම් ඔබට වාර්ෂික නිවාඩු 14ක් හිමි වෙනවා. හැබැයි මේ 14 උපයා ගන්න ඕනේ. ඒ කියන්නේ වසරකට වඩා කාලයක් අදාළ ආයතනයේ සේවය කරොත් තමයි ඊළඟ වසර තුල ඔබට මෙම නිවාඩු 14 ලැබෙන්නේ. අපි උදාහරණයක් මෙහෙම ගමු. ඔබට 2026 ඉඳන් නිවාඩු 14 හිමි වෙන්න ඕන නම් ලබා ගන්න ඕන නම් අදාළ ආයතනයේට 2025 ජනවාරිත් මාර්තුත් අතර සේවයට වාර්තා කරලා තියෙන්න ඕනේ. හැබැයි ඔබ අදාළ ආයතනයේ සේවයට වාර්තා කරන්නේ අප්‍රේල් ජූනිත් අතර නම් ඔබට 2026 වර්ෂයේ හම් වෙන්නේ නිවාඩු 10ක් විතරයි. ඒ කියන්නේ දෙවන කාර්තුවේ අදාළ ආයතනයට ආවොත් නිවාඩු 10යි. ඒ වගේම තුන්වෙනි කාර්තුවේ ජූනි සිට සැප්තැම්බර් දක්වා
අදාළ ආයතනයට આવොත් නිවාඩු 7යි. 2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක කරන නිවාඩු 7යි. 4 වන කාර්තුයි. ඔක්තෝබර් වලින් පස්සේ આવොත් නිවාඩු 4යි. මේ ආකාරයට තමයි ඔබට වාර්ෂික නිවාඩු ලැබෙන්නේ. ඊළඟට casual leave. casual leave ගද්දී ඔබට නිවාඩු 7ක් හිමි වෙනවා. ඒ නිවාඩු 7ත් වර්ෂයට අඩුයි නම් ඔබට මාස දෙකකට එක නිවාඩුවක් තමයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේ සියල්ලම පඩි සහිත නිවාඩු. ඊළඟට අපි කතා කරන්නේ public holidays. public holidays කියන්නේ මොනවද? නිදහස් දිනය, ඒ වගේම මැයි දිනය, නත්තල් දිනය වගේ දිනවලදී ඔබට නිවාඩු හිමි වෙනවා. ඒවත් පඩි සහිත නිවාඩු. හැබැයි බැරි වෙලා හරි ආයතනයේට ඔබගේ සේවා කාලය අදාළ දිනය තුරදී ලබා ගන්න ඕනෑ කියලා හිතුනොත් ඒ දවස් උන්ට ලබා ගන්න පුළුවන්. හැබැයි ඔබට අදාළ දිනයට හිමි වැටුපක් තියෙනවනේ. ඒ වැටුප වගේ දෙගුණයක වැටුපක් ඔබට ගෙවිය යුතුයි අදාළ දිනය සඳහා. ඒ කියන්නේ අපි හිතමුකෝ නත්තල් දවසේ ඔබගේ සේවය ලබා ගන්නවා කියලා. ඒ සේවය ලබා ගත්තොත් ඔබට එදා දිනයට හිමි වැටුප වගේ දෙගුණයක වැටුපක් ඔබට ගෙවන්න ඕනේ අදාළ ආයතනය විසින්. ඊළඟට පොය ඩේ. ශ්‍රී ලංකාවේ නීතිය අනුව පොය දවසත් නිවාඩුවක් ලබා දීමට ආයතනය සූදානම් විය යුතුයි. ආයතනය ක්‍රියා කළ යුතුයි. හැබැයි අර කලින් කිව්වා වගේම ඔබේ ආයතනයට ඔබගේ සේවය ලබා ගත්තොත් එදාට අදාළ දිනයට අදාළ වැටුපක් තියෙනවනේ. ඒ වැටුප වගේ එකමාරක මුදලක් ඔබට ගෙවිය යුතුයි අදාළ ආයතනය විසින්. ඊළඟට අර අපි කතා කරා නේද කලින් සේවා කාලය ගැන කතා කරද්දී සතියකට පැය 45ක් කාලයක් ඔබගේ සේවය ලබා ගන්නවා කියලා. මේ පැය 45ක් කාලයේ සේවය ලබා ගත්තට පස්සේ ඔබට දින එකමාරක කාලයක් වුන් නිවාඩු ලබා දී යුතුයි. ඒක තමයි ඔය සෙන්සුරාදා භාගිකුත් ඉරිදා දවසකුත් ලබා ගන්නෙ. මට එතන කියන්න අමතක වුණා මේ මාසයට අදාළ කාලය ඔබට ඕන නම් ඒ දින එකමාරේ ඒවා එකපාර ලබා ගන්න පුළුවන්. ඒ අදාළ ආයතනය විසින් සපයාගෙන තියෙන අභ්‍යන්තරික එකඟතාවයන්ට අනුව එහෙම ලබා ගන්න පුළුවන්. ඊළඟට මේ කාන්තා පාර්ශ්වයට ලබා දෙන විශේෂ නිවාඩුවක් තමයි මෙට්ටඩ් ලිව්. ගර්භිණී මවුරුන්ට ලබා දෙන නිවාඩුව. මේ නිවාඩුවේදී පළවෙනි දරුවාටත් වැඩ කරන දින 84ක කාලයක් නිවාඩු ලබා දෙනවා. දෙවෙනි දරුවාටත් වැඩ කරන දින 84ක නිවාඩුවක් ලබා දෙනවා. හැබැයි එතනින් පස්සේ ඔබට ඔබ ගර්භණී වෙනවා නම් එහෙම නැත්නම් ගර්භණී නිවාඩුව ලබා ගන්නවා නම් ඔබට දින 42 කාලයක් තමයි ලැබෙන්නේ. මේ තමයි 1958 අංක 19 දන කඩසාප්පුවා කාර්යාල සේවකයන් පිළිබඳ පනතේ සේවකයන්ගේ නිවාඩු ඒ වගේම සේවා කාලය ගැන සඳහන් වෙලා තියෙන ආකාරය. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ නීති උපදේශනයක් නෙවෙයි. මම දන්න සමහරක් නීතිකරුණු ඔබට කියා දීමක් පමණයි. මේ ඉතිහාසය නඩු තීන්දු ඒ වගේම මේ වගේ පොඩි පොඩි නීතිකරුණු ගැන දැනගන්න මගේ YouTube channel එක වෙන Law with Dilan YouTube channel එකත් එක්කත් TikTok එක Facebook එකත් එක්කත් එකතු වෙලා ඉන්න.